ස්ථානට පැමිණි ආදරණීය නෝනාවරුනි. නෝනාවරුන්ට නොදෙවෙනිව ටයිකෝට් ඇඳ පැළඳගෙන මේ ස්ථානට පැමිණ සිටින කඩවසම් මහත්තුරුනි ඔබ සියලුම දෙනාගෙන් අවසරයි. හොඳයි. ඉතින් මේ වගේ කඩිමුඩියේ මේ වගේ වැදගත් අවස්ථාවකට අපි ආවේ කතාවක් කියන්න. හැබැයි ඒක මේ නිකම් කතාවක් නෙවෙයි. ප්‍රේමණීය කතාවක්. එහෙනම් අපි පටන් ගමු. 1 2 3 4 ඔන්න එකෝමත්ක රටක එකෝමත්ක පළාතක එකෝමත්ක ගමක කඩවසම් තරුණී ජීවතුනා. එයාගේ නම තමයි සුගා. අනිත් පැත්තේ ඉන්නවා එයාගේ සුරුපි පෙම්වතිය ධම්මි. අද තමයි මේ සුගතුයි ධම්මි හම්බෙන පළවෙනි දවස. මචං මේ වෙරළු ටික පොට්ටෙන් අමුතු කරනවා. තැන්ක් යූ මචං. तुझे देखा तो गाना सनम होता है दीवाना ධම්මි අපි කවද කසාද බඳින්නේ ධම්මි? අනේ මල්ල සුගත් ඊට කලින් ඔය අපේ අයියා හම්බ වෙන්න ඕනි. Venezia sugatiani. Venezia penang ke pasanya ni. Pada lihat ke lo? Ne. Vale. Ne. Aduh, siapa? Emma putna tu dia kau makin nanti bagai ni aduh. Pada makin nanti kata tu masih nol ni. Aduh, apa be? Cuma pasal ni. Nanti, lagi orang tak kata. Ayah, Tapi vending ni dia. Sudah tarik kau yang ni lah. Ada lagi. Ayah nanti. මට කොයි දිග වගේද සල්ලි මම පයින් වගකට මල්ලි. Sudah kena main di mereka. Sudah kena main di sini. Tadi mah lagi kita lagi nak dia.
දෙයියගේ පඩු බොලාසනේ රත්තු. උයි! ඇයි? රත්තුනා! මේ හදවත තියෙන මෙතන රත්කුනේ මෙතන. මම සංකල්පය දන්නවනේ. වඩුුණු මගේ අද තුඩු වෙනවා මගේ අර දුකක් දැක්කම. මේ සුගතයි පවුනේ. මම දැනන සුගතේ දුක අහන. තාතා 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 සුගත් මල්ලි මම සක්‍ර දේවේන්ද්‍රය වෙමි. මේ තරම් විලාපදී හදන්නට මොකද්ද හේතුව? අනේ සක්ක දේවේන්ද්‍රයාණනි මට සල්ලි නෑ කියලා ධම්මිගේ අයියා ධම්මිය මගේ කුතුරගෙන ගියා. උදුරගෙන ගියා නම් ඌට මේක තියාගන්න ගියා මල්ලි. මම අවල දෙන්නම් කසුරු පීලල නවර්කේ. වෙන්ගාඩියම් ලෙවියෝස්. ලිංගාඩියම් ලියෝසා. දෙයියෝ. අපේ ආදරේ පොත්පත්වල පවා ලියලා තියෙනවා. අපි දෙන්නගේ ඒ ආදරේ ඒ තරම්ම හරි. මට කියනකො මගේ මොකද ගෙරෙන්න ඕන කියලා. අතේ තියෙනවා නම් කීයක් හරි දෙන්නකෝ. හරිද? ඔව්. මගේ මේ දවස්වල ආර්ථිකයෙන් හොඳ නෑ මල්ලි. උඩට ගෙන්නේ වෙනවා. එන්න අජාගේ. මෙන්න තියාගන්න ඕනේ. ඔය සල්ලෝයි මොකද කරන්න හිතන්නේ? දෙයියෝ මම මේක හොඳ බිස්නස් එකකට ආයෝජනය කරනවා. බිස්නස් එකක් කිව්වේ මොනවද බිස්නස් එක? අපිට කරන්න තියෙන මෙච්චර. මුලින්ම සමාගමකට ජොයින් වෙනවා. මුලින්ම සමාගමකට ජොයින් වෙනවා. ඊට පස්සේ අපි මේ සල්ලි ටික දීලා එයාලා දෙන බාණ්ඩ ටික ගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන තවත් දෙන්නෙක් ඒකට සම්බන්ධ කරන එක විතරයි. සට්ට ගාලා සල්ලි එන්න ගන්නවලු දෙයියෝ. දෙයියෝ මේ සරෙක්මන්ට සල්ලි ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි එහෙම කතා නොකර ඉන්නේ ඇයි? ඔය කියන්නේ අර තහනම් පිරමීඩ ක්‍රමය ගැන නේද? අනන් කිව්වේ ඇයි මෝඩ මල්ලි පිරිස වැඩි වුණාම රිටර්න් එක වැඩි වෙනවා කිව්වට දැන් ලංකාවේ ඉන්න මිලියන 20යි ඔය මිලියන 20 මොකට සල්ලි දැම්ම කියමු ඊට පස්සේ දාන්නේ නෑ එතකොට ඔය පිරමීඩ කඩාගෙන වැටෙනවා ඒ නිසා වගකීමක් නැති තැන් වලට සල්ලි දාන්න නැතුව තේරුමක් ඇති වැඩකට සල්ලි යොදවන්න මේ 50000න් මම මොනව කරන්නද? ඉතින් මතක තියාගන්න එක වියටේ පුළුවන් මහා කුඹුරක් කරන්න එහෙනම් කොල්ලෝ අපි ගියා එස්වා දෙයියෝ මම දෙයියෝ සල්ලි දුන්නට සල්ලි වලින් කරන්නේ මොකද කිව්වේ නෑනේ අයියෝ. ඕ වට නෑ. පරිසෝරියක් නේ. It's okay මල්ලි. මල්ලි මොකද මේ සල්ලිත් එක්ක කලබලේ? අනේ අක්කේ මම මේ සල්ලි වලින් කරන හොඳ බිස්නස් එකක් මතක් කරගෙන ඉන්නේ. අයියෝ මල්ලි. දෙයියෝ දැක්කා වගේනේ මල්ලි මයි හම්බ වෙලා තියෙන්නේ. මගේ ළඟ තියෙන හොඳ බිස්නස් අයිඩියා එකක්. Nice to meet you. මම රංජනි. හායි රංජනි අක්කේ මම සුගත්. මල්ලි අපි කරන්නේ ප්ලාන්ටින්. නෑ ඒ කියන්නේ අපි වගා කරනවා. හරිද? මල්ලිට පුළුවන් අපි බිස්නස් එකේ කොටස්කාරයෙක් වෙන්න. ඔය සල්ලි අපි බිස්නස් එකට ආයෝජනය කරන්න. අපි ලැබෙන ලාභෙ හොඳ පොලියක් මල්ලිට ගෙවනවා. මාසෙට 120ක් වගේ. මාසෙට 120ක්? ඒ කියන්නේ අවුරුද්දට 240ක් මේ අපේ බැංකු වලින් වත් දෙන්නේ නැහැ නිතර පොලියක්. අපරාධේ මේ පොඩි පොලියට බැංකුවට සල්ලි දෙන්නේ. අක්කේ දැන් අපි මොනවද වගා කරනවා කිව්වේ? මල්ලි හිතන්නේ මොනවා කියලාද? මේ මන්දා. අපි වගා කරන ශාකේ මල් හැදෙනවා. ඇට හැදෙනවා. මේ මල් ඇට තලා ගන්නවා. හරි සුවඳයි. මේ අක්කේ මේ මට කියලා වැනිලා. වැනිලාද? මල්ලි කැමති වැනිලා වගා කරන සල්ලි හොයන්න. සල්ලි හොයලා හොඳ කෝටිපතියෙක් වෙන්න. මල්ලිගේ ජීවිතේ මෙතන කොට තමයි හොඳ. මල්ලිගේ හිතේ මල්ලිගේ පිටමක් කරන් වැනිලා වගාවක් පටන් ගන්න. අනේ නෑ නෑ අක්කේ එහෙම මේ මට වැනිලා වගා කරන්න ඕනේ දැනට ඉඩමක් තිබ්බොත් ඒ හොඳටම ඇති. දෙයියොත් කුඹරක් ගැන කිව්වේ එකේ වගාවකට ආයෝජනය කරගුවම දෙයියෝ උනත් සතුටු වෙන්නේ. මම කැමති අක්කේ. මං සල්ලි දෙන්න මොකද ඇති මගෙන් කරන්න ඕනේ? කෙරෙන්න ඕනේ මල්ලි. ඉතින්
ඉතින් සුගත් උගේ අනේ ඔක්කොම සල්ලි ටික රහන්නේ ඊට දුන්නා. දැන් අපි මේ පෙන්නන්න හදන්නේ මෙතන ඉඳලා මාස 2කට පස්සේ කතාව. හරි. අද තමයි මාසේ අන්තිම දවස. ගිය මාසේ නම් හරියටම 120ක කොල්ලයක් හම්බුණා. බලන්න ඕනේ සල්ලි ටික වැටලා තියෙනවා. ගන්න ඕනේ රංජනියට කෝලේ. රංජනී. රංජනී. එනවා රංජනිය. ඔබම තුන්තුන කතරන්ගේ පාර්ගේ නොහැක. நீங்கள் அழைத்த தொலைபேசி எண் பயன்பாட்டில் இல்லை. The number dial is not in use. ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ නම්බරේ පාවිච්චි නොමෙද කියනවනේ. යෝ දැන් මොකක්ද දෙන්නේ කරන්නේ? මූණ මච්චා සිත් කළ පුද්ගලින් රැසක් සිර බාරයට. මොකද කිව්වේ? ඒක බලන්න දෙවි පෝස්ට් වල ඊට පස්සේ නිවුස් වල යන්නේ මූල්‍ය වංචාගේ. මොකද මුදල් වංචාව කියන්නේ? අපේ රටේ කොච්චර වගේ මූල්‍ය වංචා වෙනවද? ඒ අහලා නැද්ද? ඕ අපේ රටේ ඔය පිරමීඩ කියලා අහලා ප්ලාන්ටේෂන්. ඔය මූල්‍ය වංචා කොච්චර වෙනවද? රටේ එක තාලෙට එක නම් වලින් ඔයගේ මූල්‍ය වංචා දැනෙන්නේ වෙනවා. අරස දෙවිසුගේ සල්ලි ටික ඔක්කොම ටික අරන් යන්න. ආයි මාසෙකින් දෙකකින් මුන් ටික හොයා ගන්නවත් නැහැ. අහන්නේ මූල්‍ය වංචාගේ. මා දුන්නනේ වැල්ලා වගේ අපිට සල්ලි. ඕ ගිය මාසේ 120ක පොලියක් හරියටම හම්බුණා. දැන් නොම්බරේ භාවිතය නොමැද කියනවනේ බං. අයියෝ සුදු පුතේ. මට අහුනේ ලෝකෙ එකට. මේ ආපු සුදු පුතේ. අවුරු වශයෙන් මැල්ල වගා කරන්න අවුරුදු 3ක්වත් යනවා. ඔව්. පළවෙනි මාසේ අනිවාර්යයෙන්ම සල්ලි දෙන්නේ නැත්තේ ඔයා වගේම සල්ලි දුන්න කෙනෙක්ගෙන් සල්ලි අරගෙන. ඕ බැංකුව වලින් 112ක පොලියක් එක ලෝන් දෙනකොට වාර්ෂිකව 240ක පොලියකුත් දීලා බිස්නස් එකට සල්ලි ගන්නකොට තේරෙන්නේ දෙතන වංචාවක් කරන්න කියන්නේ. යෝ පාට අහුණානේ මං එහෙම මුදල් වංචාවකට. දැන් කොහෙන්ද මට ඉඩමක් ගන්න සල්ලිත් නෑ ඉඩමක් නෑ. මගේ ධම්මිත් නෑ. ඒව මම මොකද්ද කරන්නේ? ඉතින් එල්ලයි මැරෙන්න තමයි වෙන්නේ. වෙන මොකද? මං ජීවත් වෙලා කිසිම තේරුමක් නෑ මම කරනවා. අපේ තියෙන පරාදේ මං සුදේ මට බැරෙන්නේ දීවන්න හිලුවක් කරේ. පංචාවට අහු වුණා කියලා පුදු ජීවිතේ විනාශ කරගන්න ඕනේ නෑ. ඉතින් ජීවිත කාලේ පංචාවට අහු නොවි ජීවත් වෙන්න පුදු වෙන්න. මම කොහොමද බන් දැන් සල්ලි ගන්නෙ ඉඩමක් ගන්නෙ ධම්මියව කසාද බඳින්නේ? මේකට මැරෙන්න ඕනේ නෑ. ඊනවා මොකද ඉතින් කරන්නේ? නෑ ගන්න ඕනේ. ආ ගන්නවා කියන්නේ ඊට වඩා අමාරු වෙන්න දෙන්නේ. නෑ කරන් අමාරු වැඩෙන්නේ නෑ යෙවි නැතුවනේ. දැන් හැක් කරගෙන තමන්ගෙම කියලා ව්‍යාපාරය පටන් අරගෙන ඒ ව්‍යාපාරෙ ටික දියුණු කරගෙන ඊපස්සේ ඒකෙන් අපිට ලාභෙයි. දැන් පුළුවන්ගේ ණය ටික හිමීට ගෙවලා දාන්න. හැබැයි පුතේ එක දෙයක් මතක තියාගන්න ඕනේ. ව්‍යාපාරේ ණයක් ගන්න නම් අනිවාර්යයෙන්ම ණයක් ගන්න ඕනේ. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ව්‍යාපදිංචි මූල්‍ය ආයතනයක. තේරුණාද? ඉතින් සුගත් යාළුවා කියපු විදිහටම සුගත් ණය මුදලක් ගත්තා. ඊට පස්සේ සුගත් සමත්තු බිස්නස් එකකුත් පටන් ගත්තා. ටිකෙන් ටික දියුණු වුණා. ඊට පස්සේ ලැබෙන ලාභෙන් අර ණය මුදලත් ගෙවලා දැම්මා. ඉඩමකුත් සල්ලි වලට ගත්තා. දැන් ඉඩම් ඉනි සුගත් නොබියව තමන්ගේ ධම්මිගේ අයියලකට ගිහිල්ලා හසාදෙන් තීන්දුව කරගත්තා. අනේ මේ ධම්මිගේ අයියා අර පිරමීඩ ජාලේ කඩාගෙන වැටිලා හොඳටම කෙලවෙලා. ඒ වෙලාවේ ධම්මිගේ අයියා උදව් කරේ අපේ සුගත් මහත්තයාව තමයි. අද ධම්මිගේ සුගත්ගේ විවාහ මංගල්‍යය. ඉතින් ඔයාලට සුගත් වගේ ජීවිතේ බලාපොරොත්තු සාර්ථක කරගන්න ඕනේ නම් මූල්‍ය වංචාවලට නොරවටි මූල්‍ය කන්දරු කරන්න මූල්‍ය සාක්ෂරතාව ඉගෙන ගන්න. නොරවටෙන මූල්‍ය පාරිභෝගිකයෙක් වන්න. අපි මේ කියමු පණිවිඩය ඔයාලා දන්න හැමෝටම කියලා කියන්නේ. ඔයාලා දන්නද අපි දැන් මේ ලෑස්තිනේ මොකටද කියලා? ධම්මිගේ සුගත්ගේ වෙඩින් එකට අපි ප්‍රැක්ටිස් කරමු සර්ප්‍රයිස් ඩාන්ස් එක නටන්න. तुम्हारी एंट्री यार दिल में बजी घंटी यार तुम्हारी एंट्री यार दिल में बजी घंटी यार किस
Thank you very much, the talented drama team from the University of Peradeniya and the University of Kelaniya for that impactful and engaging performance. May I kindly request the drama team to remain on stage. I now invite the Governor to present the token of appreciation to Ms. C.S.K. Paranavithana, Lecturer in Charge from the University of Peradeniya. May I also request Mr. Dilhandi Silva, Director of Financial Inclusion, to join the Governor on stage for this occasion, please. Thank you, Governor. Thank you all. Ladies and gentlemen, as we now move towards the conclusion of today's program, it is my pleasure to invite the Director of Communications